අයිබෝවන් වගකීමෙන් සත්‍ය හමුවේ හඹා යන පුවත් වාර්තාකරණයේ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ එක්වන්නේ ජාතික ප්‍රවෘත්ති මැදිරියේ සිට මම දෙනුර නේලක. ප්‍රථමයෙන් පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකාව හා පාකිස්තානය ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වෙනි සැසියේදී එකගතා රැසක්. මෙරට ඇගනුම් අපනයන වාර්තාගත ලෙස ඉහළට. කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් ගොවි රක්ෂණ මාසයක්. කොලොම්බියාවේ ගුවන් අනතුරකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට. SSC විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරේ. දැන් පුවත් සවිස්තරාත්මකව. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ ජාතික උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අතුරුකිරිය ගුණසේකර විද්‍යාලයේදී අද පැවැත්වුණා. පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සහ පළමු ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටද මෙහිදී ආරම්භ කෙරුණා.